ආයිබෝවන් ආදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝස් වලට ආයිත් මාත් එක්ක එක්කවලා ඉන්න වාහන වලට ආදරය කරන මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ව. ඉතින් මම අද විශේෂයෙන්ම ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕනේ ගොඩ කාලෙකින් මම මේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. මොකද මම අවුවේ ඉඳගෙන වීඩියෝස් කරන්න ගත්තාම මගේ සෞඛ්‍යමය මට මිග්‍රේන් තියෙනවා, ටිකක් මිග්‍රේන් ගතිය වැඩි වෙන්න ගත්තා. ඉතින් වෛද්‍ය උපදෙස් මත චුට්ටකට මම මේ දේවල් අවුවේ ඉඳන් කරන වීඩියෝස් නවත්තුවා. ඉතින් දැන් රිකවරිම පවතින ඉස්සරහටත් මම ඔයාලට අලුතෙන්ම වාහන අරන් එන්නම් කියලා පොරොන්දු වෙනවා. ඉතින් අද මම මේ කතා කරන්න හදන්නේ වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔයාලගෙන් විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් මට ආපු මෙසේජස් වලට සහ කෝල්ස් වලට පොඩි උත්තරයක් අරන් එන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා තමන්ගේ ස්වාමි පුරුෂයා විදේශගත වෙනවා, නැත්නම් රස්සාවත් එක්ක ගොඩාක් බිසි වෙනවා, මම අලුතෙන්ම ලයිසන් එක ගත්තා අක්කේ, එහෙම නැත්නම් නංගි මම මොකද්ද දැන් මට වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, මොකද්ද මේ දවස්වල මට ගන්න පුළුවන් හොඳම වාහනය. ඕක දැන් මට ගොඩක්ම ආපු මෙසේජ් එකක්, ගොඩක් අය මගෙන් අහලා තියෙන දෙයක්. ඉතින් මම ගොඩක් අයට මට පුළුවන් විදිහට ඒ දේවල් වලට උත්තර අරන් ආවා. ඉතින් මම මේ වීඩියෝ එකකිනුත් පුංචි සාරාංශයක්, මම 100%කින් ඩීටේල් මේක කතා කරන්නේ නැහැ, ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වර්තමානයේ විශේෂයෙන්ම කාන්තාවක් තමන් වාහනයක් ගන්නේ තමන්ගේ එදිනෙදා කටයුතු පහසු කරගන්න. මම කලිනුත් වීඩියෝ එකක මේ සම්බන්ධයෙන් ගෙනාව කොහොමද වාහනයක් තෝරගන්න පුළුවන්, සලකලා බලන්න ඕන කරුණු මොනවාද කියලා මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් දැන් මම කියන්නේ අද තෝරගන්න ඕන වාහනය මොකක්ද කියලා. ඉතින් කාන්තාවක් මේ වාහනය ගන්නකොට විශේෂයෙන්ම වැඩේ හරියක් කාන්තාවන් ගන්න එක්ක තමන්ගේ රැකියා ස්ථානයට යන්න, නැත්නම් ස්වාමි පුරුෂයා විදේශගත වීමත් හෝ රස්සාවත් සමග කාර්යබහුල වීමත් සමග තමන්ගේ දරුවන්ව පාසල් වලට එක්කයි යන්න, ටියුෂන් වලට එක්කයි යන්න, සුපර් මාකට් එකට ගිහලා බඩු ටිකක් ගේන්න, හදිසියකට බෙහෙත් ටිකක් ගන්න, ඔන්න ඔය වගේ දේවල් වලට තමයි වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳන්ම වාහනයක් පොඩ්ඩක් අතට හුරු කරගෙන ආభాෂයක් නැතිව තමන්ගේ අවශ්‍යතාවයටම ලයිසන් එකක් අරගෙන තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු පිරිමහා ගන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට නම් විශේෂයෙන්ම පළවෙනි වාහනය විදිහට ගන්න යනකොට මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ යන්න පුළුවන් අඩුම බජට් එකකින් වාහනයකට යන්න කියලා. මොකද වර්තමානයේ ඔයගොල්ලෝ දන්නවා උච්චාවචනය වෙමින් යන වාහන මාකට් එකක් තියෙන්නේ, සහ වර්තමානයේ අපිට බ්‍රෑන්ඩ් නිව්ම එන වාහන ටිකක් මිල ගණන් වලින් අධික වෙලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මේ වගේ දෙයක් මගෙන් කවුරු හරි ආවම මම මුලින්ම කියන්නේ ඔයාගේ බජට් එක මොකද්ද? ඔයාගේ බජට් එකට මම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන දෙයක් තමයි, හරි මගේ අතේ තියෙන යක්කේ ලක්ෂ 40යි නැත්නම් ලක්ෂ 50යි ඔය වගේ කිව්වහම මම කියන්නේ ඔයාට අලුත්ම වාහනයක් අවශ්‍ය නැත්නම් ඔයාගේ බජට් එකට යන්න පුළුවන්, ණය නොවී යන්න පුළුවන් වාහනයකට යන්න කියන එක තමයි. මොකද මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නවා අපේ මේ රජයේ තියෙන නීති රීති රෙගුලාසිට් එක්ක ෆිනෑන්ස් එකකට යනවා නම් ඔයගොල්ලන්ට පාවිච්චි කරපු වාහනයක් නම් 60%යි දෙන්නේ, නැත්නම් බ්‍රෑන්ඩ් නිව්ම වාහනයක් ගන්නවා නම් ඔයගොල්ලන්ට 40%යි ණය සීමාව දෙන්නේ. සහ ඒකටත් වඩා තියෙන ප්‍රශ්නේ මේ වෙලාවේ ඔයාලට ණයට වාහනයක් ගන්නවා නම් ඔයාලා දන්නවා මේ වෙලාවේ පොලි ප්‍රතිශත වැඩි කරලා තියෙනවා. ඉතින් මේ යන දෙයත් එක්ක මම හිතනවා ඔයගොල්ලෝ ණය වෙලා වාහනයක් ගන්න ගියොත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට වැඩිපුර අමතර වියදමක් දරන්න වෙයි කියලා. නමුත් ඒක ඔයාගේ කැමැත්ත. ඔයාගේ තියෙන බජට් එකට තව පොඩි ණයක් වෙලා තව හොඳ වාහනයකට යන්න තියෙනවා නම් ඒක නම් ඔයාගේ ආසාව, ඒක ඔයාගේ කැමැත්ත. මම කියන්නේ මේ වෙලාවේ තියෙන සාමාන්‍යයෙන් යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මුලින්ම වාහනයක් ගන්න එක්කෙනෙක්ට ලයිසන් අරගෙන තමන්ගේ වැඩ කටයුතු වලට ගන්න යන එක්කෙනෙක්ට මම මුලින්ම කියන්නේ සාමාන්‍යයෙන් අඩුම බජට් එකකට යනවා නම් ඔයාලට යන්න පුළුවන් හොඳ වාහන තියෙනවා. සාමාන්‍ය VY Lite එක, Celerio එක, Suzuki එකේ, ඒ වගේම ඔයාලට ජපන් ඇල්ට එකක්, වැගන්ආර් එකක්, ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 40, 50, 60 අතර රේන්ජ් එකේ ওই වගේ වාහන තියෙනවා. ඉතින් ඔයාලට මේකෙත් දැන් අලුතෙන් වැගන්ආර් එක, Daihatsu Mirai එක, ජපන් ඇල්ටෝ එක අලුතෙන් උත් එනවා. සාමාන්‍යයෙන් ඒවා ලක්ෂ 70න් ඉහළ තමයි වාහන තියෙන්නේ. නමුත් ලක්ෂ 70න් ලක්ෂ 40, 50, 60 රේන්ජ් එකේ ඔයගොල්ලන්ට ගන්න තියෙනවා නම් ණය නොවි ගන්න පුළුවන් නම් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වගේ ලයිට් එක. ගොඩක් හොඳයි ගෑනු ළමෙක්ට මුලින්ම ලයිසන් එක අරගෙන තමන්ගේ කටයුතු වලට වාහනේ අතර පුරුදු කරගන්නකම් ගන්න පුළුවන් හොඳම වාහනයක් තමයි ලයිට් එක, Celerio එක, ජපන් ඇල්ටෝ එක. මේ වගේ දේවල් ඕනෑ තරම් දැන් මාකට් එකේ ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා නම් ලක්ෂ 70න් එහා යනවා මම කිව්වා. ඒ වගේ වාහනයක් ගන්නවා නම් ඔයාලට කිසිම බයක් නොවි
ගන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා ඒ වාහනේ අලුත් ටයර් ටික තමන්ගේ මේන්ටේනන්ස් කිසිම දෙයකට ඔයගොල්ලෝ වොරි වෙන්න ඕනේ නැහැ. මොකද ඒක ඔයාලට ගත්ත බ්‍රෑන්ඩ්ම වාහනයක් නිසා. නමුත් ඔයගොල්ලෝ ලක්ෂ 40 50ට අර මං කලින් කිව්ව විදිහට ඒ ලයිට් එකක් සිලර් එකක් වගේ ගන්නවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඔයා ගන්නේ රෙජිස්ටර්ඩ් ඕන ගෙම්මද කියලා. මොකද එහෙම වුණොත් එයා ඒ වාහනේ ගැන A to Z හරියටම දන්නවා. එතකොට ඔයාට ඒ වාහනේ අරන් සර්විස් එකක් කරලා එතනින් එහාට ඔයා මොනවද කරන්න ඕනේ කියන දේ දැනගෙනයි වාහනයක් ගන්න. එහෙම නැතුව ඔයගොල්ලෝ වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වාහනේ අතීතය මොකද්ද? වාටර් ටයර් දාන්න වෙයිද? මේක මෙකැනිකල් මොන වගේ එරර්ස් එයිද කියලා ඔයා අනිවාර්යයෙන්ම වෙහිකල් ඉන්ස්පෙක්ෂන් එකක් දාලා අරගන්න. දැන් වර්තමානයේ ඔයාලට වෙහිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න අනිවාර්යයෙන්ම ඉන්ස්පෙක්ෂන් කරන තැනකට යන්න අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලන්ට කෝල් කරලා ළඟටම කෙනෙක් ගෙන්නගෙන වෙහිකල් එකක් ඉන්ස්පෙක්ෂන් කරගන්නත් හැකියාවක් තියෙනවා. මේ වාහනයක් මිලදී ගැනීම ක්‍රියාවලිය මම තව ඉස්සරහට වීඩියෝ එකකින් ගෙන එන්නම්. මම ඔයාලට මේ ගෑනු කෙනෙක්ට විශේෂයෙන්ම කාන්තාවකට මේ වෙලාවේ වාහනයකට යනවා නම් මොනවද හොඳම ඔප්ෂන් කියලා තමයි මම මේ කියන්නේ. වාහනයක් ගන්නවා නම් පුළුවන් තරම් ණය නොවි ගන්න බලන්න. තමන්ගේ තියෙන බජට් එකෙන් ගන්න බලන්න. ඔයාලට පොඩි කාලේ ඉඳන්ම වාහනයක් ඩ්‍රයිව් කරලා හොඳ පළපුරුද්දක් තියෙනවා නම් ඕගොල්ලන්ට ලක්ෂ 100න් එහා හොඳ ලොකු SUV එකකට උනත් යන්න හැකියාව තියෙනවා. ඒක තමන්ගේ හැකියාව මත තමන් බය නැතුව පාරට වාහනයක් දාලා හොඳ කොන්ෆිඩන්ස් පිට වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්න හැකියාව ඔයාට තියෙනවා නම් ඔයාට හොඳ ඉහළ SUV එකක් උනත් මේ වෙලාවේ ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් මම කියන්නේ ෆස්ට් ටයිම් ලයිසන්ස් ගත්ත ළමෙක්ට තමන්ගේ එදිනදා කටයුතු වලට රස්සාවට යන්න වගේ ගන්නවා නම් මම ගොඩක්ම මේ රෙකමන්ඩ් කරන්නේ පොඩි හැච්බැක් කාර් එකක් මුලින්ම ගන්න. ඔයාලට එතකොට ඒක පොඩ්ඩක් ඔයාලට අතට පුරුදු වුණාම ඔයාලට පුළුවන් පියවරෙන් පියවර හොඳ වාහනයක් දක්වා යන්න. ඉතින් ඔයාලට තවත් මේ ගැන මොනවාරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මේකට කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට පර්සනල් මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් විදිහට ඒ සඳහා උපදෙසක් ලබා දෙන්න. මම දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. බලන්න එහෙනම් ඉස්සරහට මම වාහනයක් ඔයගොල්ලෝ මිලදී ගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියන එකටත් මම ඔයාලට පොඩි ගයිඩ්ලයින් එකක් අරන් එන්නම්. එහෙනම් මාත් එක්ක අහුවෙලා හිටපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මම ඉස්සරහට ආයි බලාපොරොත්තු වෙනවා ලංකාවට එන අලුත් වාහන ගැන ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. ඒවත් එක්කත් මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම තුෂාරි පලියවදන තුෂි ස්ටෝරීස්.